Welcome to Legal Stories. නීතිය දැනගෙන නීතිගරුක පුරවැසියෙක් වෙමු. 1948 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයා. ඊට පස්සේ සිංගප්පූරු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. අවසාන වශයෙන් මැලේසියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. දෙස් විදෙස් ගෞරවාදරයට පත් වුණු ලක් පොළොවෙන් බිහි වුණු අති දැවැන්ත මේ ක්‍රිකට් ක්‍රීඩකයා ගැන ඔහුගේ නිවසේ සේවය කරපු සේවකයෙක් උසාවියට ඇවිල්ලා මෙන්න මෙහෙම සාක්ෂියක් දෙනවා. ඔව් මහත්තයා තමයි මගේ ඉස්සරහ නෝනෝ මැරුවේ. තමාගේම බිරිඳ ඝාතනය කළා කියලා ඝාතන චෝදනාවක් ඔහුට එල්ල වෙනවා. මේ වගේ ඇසින්දුටු සාක්ෂියකුත් තිබුණාම සාමාන්‍යයෙන් ඒ පුද්ගලයාට මරණ දඬුවම හිමි වෙන්න ඕන නේද? ආයිබෝන්. නීති කතන්දර පළවෙනි වීඩියෝ එකෙන් අද මම කතා කරන්න යන්නේ ලංකා ඉතිහාසයේ ආందోලනාත්මක නඩු තීන්දුවක් වුණු ප්‍රසිද්ධ සතාසිවම් නඩුව ගැන. මුළු රටම ඔහු මිනිමරුවෙක් කියලා විශ්වාස කරද්දී එකම එක නීති තර්කයකින් සහ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂියකින් ඔහු නිදහස් වුණේ කොහොමද? මේ කතාව අහලා ඉවර වෙද්දී අපේ රටේ නීතිය සහ යුක්තිය ක්‍රියාත්මක වෙන විදිය ගැන ඔබට හොඳ දැනුමක් ලැබේවි. ඒ නිසා වීඩියෝව අවසාන වෙන තෙක්ම රැඳී සිටින්න. මේ කතාව පටන් ගන්නේ 1951 අවුරුද්දේ. මහදේවන් සතාසිවම් කියන්නේ අපිට හිටපු අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. තමුන්ට පන්දු යවන්න අපහසුම ක්‍රීඩකයා මහදේවන් කියලා ඒ කාලේ ඉන්දියානු ක්‍රිකට් නායකයා විදියට හිටපු ගුල් අහමඩ් ප්‍රකාශ කරලා තිබුණා. සතාසිවම්ගේ බිරිඳ වුණේ 1892 ඉඳලා 1902 වර්ෂයේ දක්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරයා විදියට කටයුතු කරපු ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහත්මයාගේ ලාබාලම මිනිපිරියයි. ඇයගේ නම ආනන්දන් රාජේන්ද්‍ර සතාසිවම්, එහෙම නැත්නම් රෙජිනා සතාසිවම්. 1940 වර්ෂයේදී තමයි මේ දෙන්නගේ විවාහය සිද්ධ වෙන්නේ. මේ දෙන්න ජීවත් වුණේ බම්බලපිටියේ සාන්ත ඇල්බන් පෙදෙසේ අංක 7 කියන සුවිසල් මන්දිරයක. බැලූ බැල්මටම දියණියන් 4 දෙනෙක් හිටපු හරිම ලස්සන ධනවත් පවුලක්. නමුත් ටික කාලයක් යනකොට මේ දෙන්න දෙමහල්ලු අතරේ අඬ දඹර ඇති වෙන්න පටන් ගත්තා. දෙන්නගෙම ගැටුම් දවසින් දවස උග්‍ර වුණ හින්දා විවාහයෙන් වසර කිහිපයකට පස්සේ රෙජිනා දික්කසාදය සඳහා අයදුම් කළා. බිරිඳගෙන් දුරස් වෙලා එංගලන්තයට වෙලා තමා සතාසිවම් මේ වෙනකොට හිටියේ. එහෙම ඉඳලා 1951 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඇල්බන් පෙදෙසේ නිවසට ඔහු පැමිණියා. ඔහු දුටු වහාම රෙජිනාගේ ඉල්ලීමුනේ වහාම නිවසින් පිටව යන්න කියලයි. ඒ සමගම ඔහු නිවසින් පිටව යනවා. එහෙම පිට වෙලා ගියපු ඔහුට නැවත දික්කසාදය සම්බන්ධ ලියවිලි 1951 ඔක්තෝබර් මාසේ 8 වෙනිදා ලැබුණා. ඒ සමගම ඔහු බිරිඳ වාසය කරපු නිවසට ගියා. ඊට පසු දින, ඒ කියන්නේ 1951 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා, මෙන්න මේ දවස තමා හැමදේම උඩු යටිකුරු කරපු දවස. එදා උදේ 10:30ට විතර සතාසිවම් ටැක්සියක නැගලා ඇල්බන් පෙදෙසේ නිවසින් පිට වෙලා යනවා. එදා දවල් වෙද්දී ඇල්බන් පෙදෙසේ නිවසේ කුස්සියට යාබදව තිබුණු ගැරිජ් එකක තිබිලා ගෙල සිර කරලා මරලා දාලා තිබුණු රෙජිනාගේ මලසිරුර හම්බ වෙනවා. පොලිසියට මේ පිළිබඳව තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වුණා. ඔවුන්ගේ මූලිකම සැකකරුවා වන්නේ ඔබත් හිතන විදියටම මහදේවන් සතාසිවම්. ඒත් එක්කම සතාසිවම් නිවසේ වැඩ කරපු සේවකයෙක් හිටියා විලියම් සිඤ්ඤෝ කියලා. මේ විලියම් සිඤ්ඤොත් එකපාරටම අතුරුදහන් වෙලා හිටියා. ඔහුව පොලිසිය විසින් 1951 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා අත්අඩංගුවට ගත්තා.
විලියම් සිඤ්ඤෝගෙන් ප්‍රශ්න කරගෙන යනකොට සතාසිවම් ගැන පොලිසියේ තිබුණු සැකය තවත් තීව්‍ර වුණා. විලියම් මෙන්න මෙහෙම පොලිසියේදී කට උත්තරයක් දුන්නා. එදා උදේ 9ට විතර තමයි මහත්තයා නෝනාව මැරුවේ. ඒ වෙලාවේ මහත්තයා මගෙන් උදව් ඉල්ලුවා. මගේ ස්වාමියාට කීකරු වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැති නිසා මහත්තයා කිව්ව විදියට මම නෝනාගේ කකුල් දෙක අල්ලගෙන ඉන්නකොට මහත්තයා නෝනාගේ උගුරු දණ්ඩ පාගලා නෝනාව මැරුවා. නෝනාගේ අතේ තිබුණු රත්තරන් මුද්දයි අනික් ආභරණයි මගේ අතට දීලා මට යන්න කියලා කිව්වා. මෙන්න මේ ප්‍රකාශයත් එක්කම පොලිසිය විලියම්ව ක්‍රවුන් විට්නස් එහෙම නැත්නම් රජයේ සාක්ෂිකරු බවට පත් කරගන්න උත්සාහ කරනවා. අපරාධ නඩුවකදී විත්තිකරුවෙකු සමග සම්බන්ධතා තිබුණත් රජය වෙනුවෙන් සාක්ෂි දෙන්න කැමති වෙන පුජ්‍යලයා තමයි මෙන්න මේ විදියට ක්‍රවුන් විට්නස් එහෙම නැත්නම් රජයේ සාක්ෂිකරු කියලා හඳුන්වන්නේ. මේ වගේ සාක්ෂිකරුවෙකුට දඬුවම් අඩු කිරීමක් හරි එහෙම නැත්නම් සමාව ලබා දෙන බවට පොරොන්දුවක් වෙලා වඩා බරපතල අපරාධකරුවෙක් වැරදිකරුවෙක් කරන්න ඔහුගේ සාක්ෂි භාවිතා කරනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී නම් විලියම්ට සමාව දෙනවා සතාසියොන්ට එරෙහිව පැමිණිලිකාර රජය වෙනුවෙන් සාක්ෂි දෙනවා නම් කියන එකයි. ඒ අනුව විලියම් සිඤ්ඤෝ රජයේ සාක්ෂිකරු වෙන්න කැමති වෙනවා. විලියම්ගේ කට උත්තරය මතනම පදනම් වෙලා 1951 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා උදෑසන 9:30ට ආසන්න කාලයකදී රෙජිනා සතාසිවම් ඝාතනය කිරීමේ චෝදනාව මත මහදේවන් සතාසිවම්ට එරෙහිව නඩුවක් ගොනු වුණා. බිරිඳත් එක්ක තිබුණු රණ්ඩු සරුව, ගෙදරින් පිට වෙලා ගියපු වෙලාව, රජයේ සාක්ෂිකරුණු විලියම්ගේ පාපොච්චාරණය කියන මෙන්න මේ කාරණා නිසා සතාසිවම්ට ගොඩාක් අවාසිදායක පරිසරයක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. ඝාතකයා සතාසිවම්ම වන බවට තිබු ඉඟි සනාථ කරන්න මෙන්න මේ ඉහත කියපු කාරණා ප්‍රබලවම බලපෑවා. දැන් අපි බලමු නීතිය පැත්තෙන් මේ නඩුවට මොකද වුණේ කියලා. සතාසිවම් වෙනුවෙන් පෙනී සිටියේ ලංකාවේ හිටපු විශිෂ්ටතම අපරාධ නීතිඥයෙකු වුණු ආචාර්ය කොල්ලින් නාද්ද සිල්වා මහත්තයා. නඩුව ඇහුනේ ජූරි සභාවක් ඉදිරියේ. කොල්ලින් නාද්ද සිල්වා මහත්තයාගේ තර්කය වුණේ එදා උදේ 10:30ට සතාසිවම් ගෙදරින් යද්දි බිරිඳ ජීවතුන් අතර හිටියා. ඒ නිසා මේ ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් නැහැ. ඔහු නිවැරදි කරු කියන එකයි. නමුත් මේක ඔප්පු කරන්නේ කොහොමද? මෙන්න මෙතෙන්දි තමයි නීතියේ එන වැදගත්ම සාක්ෂි විශේෂයක් වෙන විශේෂඥ සාක්ෂි expert evidence කියන සිද්ධාන්තය කරලියට ආවේ. මේ නඩුවේදී පළවෙනි විශේෂඥ සාක්ෂිකරු වුණේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරපු මහාචාර්ය ද සේරම්. මරණය සිදු වුණු වෙලාව හොයාගන්න එක තමයි ඔහුගේ ප්‍රධානම කාර්යය වුණේ. මලසිරුරේ උෂ්ණත්වය වෙනස් වෙන්න ගත වෙච්ච කාලයයි, මලසිරුර දරදඬු වෙලා තිබුණු කාලයයි, ආහාර මාර්ගයේ ආහාර ගමන් කරලා තිබුණු කාලය ආදී කරුණු සැලකිල්ලට අරගෙන මේ මරණය සිදු වෙන්න ඇත්තේ පෙරවරු 10ත් 11:30ත් අතර කාලයේදී කියලා ඔහු නිගමනය කළා. මේ කාරණය ඔප්පු කරන්න සේරම් මහත්තයා අපූර්ව පරීක්ෂණයක් කළා කියලා සමහර වාර්තාවල සඳහන් වෙනවා. ඒ එකම දවසේ එකම වෙලාවට වැලිකඩ බන්ධනාගාරයේ එල්ලලා මරන්න නියම වුණු තරුණයන් 3 දෙනෙක් මිය ගියාට පස්සේ ඔවුන්ගේ ඇඳුම් ඉවත් කරලා රෙජිනා අවසන් වරට ඇඳගෙන හිටපු ආකාරයට සාරියක් සහ යට සායක් අඳවල මලසිරුර තිබුණු ගරාජ් එකේ තිබුණු පරිසරයට සමාන පරිසරයක තිබ්බා.
මේකෙන් ඔහු මරණකාරියගේ ශරීරයේ උෂ්ණත්වය බැස ගිහිල්ලා තිබුණු ප්‍රමාණය පිළිබඳ විශේෂඥ සාක්ෂියක් ගන්න තමයි උත්සාහ කළා තිබුණේ. ඒ අනුව රෙජිනා සතාසියම්ගේ දේහයේ මරණ පරීක්ෂණයට ලක් කරපු හවස් වරුව වෙනකොට ෆැරන්හයිට් අංශක 5.2කින් අඩු වෙලා තිබුණයි කියලා ඔහු තහවුරු කරගත්තලු. මේ ප්‍රමාණයට උෂ්ණත්වයේ බැහැලා යන්න නම් මරණය උදෑසන 10ත් 11:30 අතර කාලයේදී සිදු වෙලා තිබිය යුතු බවට ඔහු ගණනය කළා. මේ අතරේ කොලින්නාද්ද සිල්වා මහත්තයත් විත්ති පාර්ශවය වෙනුවෙන් සුවිශේෂී දෙවෙනි විශේෂඥයෙකු ස්කොට්ලන්තයෙන් ගෙන්නුවා. ඒ තමයි ලෝක ප්‍රකට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වුණු මහාචාර්ය ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහත්තයා. සිඩ්නි ස්මිත් මහත්තයා ඊටමත් තර්කානුකූලව කරුණු දෙකක් අධිකරණයට ඉදිරිපත් කළා. පළවෙනි කාරණේ උනේ ආමාශයේ තිබුණු ආහාර දිරවලා තිබුණු ආකාරය. රෙජිනා එදා උදේට කාපු කෑම දිරවලා තිබුණු ප්‍රමාණය අනුව ඇය අනිවාර්යයෙන්ම උදේ 10:30 ජීවතුන් අතර ඉන්න ඕන කියලා ඔහු පෙන්වුවා. දෙවෙනි කාරණේ තමයි රෙජිනාගේ පිට ප්‍රදේශයේ තිබුණු ගැටලු සහගත තැලුම් තුවාල. ස්මිත් මහත්තයා ස්කොට්ලන්තයට ගිහිල්ලා ඔහුගේ එඩින්බරෝ වල තිබුණු විද්‍යාගාරයේදී අපරාධ ස්ථානය නැවත ප්‍රතිනිර්මාණය කළා. යම් නිශ්චිත ඇණයක් හරි දැඩි ලී හරි එහෙම නැත්නම් ලෝහමය නිරුමකට වින්දිතයා බලහත්කාරයෙන් තෙරපලා අන්නේ හේතුව නිසා මේ තුවාලයේ සිදුවෙන්න ඇති කියලා ඔහු නිගමනය කළා. ඒ නිරුම පොළවේ ඉඳලා අඩි 3මාරක් විතර උසින් තියෙන්න ඕන කියලත් ඔහු නිගමනය කළා. ඉන්පසු ඔහු රෙජිනාගේ නිවසට ඇවිල්ලා මලසිරුර හමු වූ ගැරිජ් එකේ එවැනි නිරුමක් තියනවාද කියලා සොයවුවා. නමුත් හම්බ වුණේ නැහැ. ඊට පස්සේ ගරාජයේ අසල තිබුණ මුළුතන්ගේ හෙව්වා. ඔන්න එතකොට බිත්තියේ ගහලා තිබුණු ඇණයක් හම්බ වුණා. ඒක අදාළ තුවාලයේ සිදු කිරීමට අවශ්‍ය උස ප්‍රමාණයට මනාව ගැලපුණා. වෛද්‍ය සාක්ෂි වගේම විලියම්ගේ සාක්ෂිවල තිබුණු පරස්පරතා නිසා ආචාර්ය කොලින්නාද්ද සිල්වා මහත්තයා අපරාධ නීතියේ තියෙන ඉතාමත් වැදගත් සංකල්පයක් ජූරියට පෙන්වලා දුන්නා. ඒ තමයි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීම, එහෙම නැත්නම් proof beyond reasonable doubt කියන කාරණය. අපරාධ නඩුවකදී යම් පුද්ගලයෙක් වැරදිකාරයෙක් කරන්න නම් ඔහු ඒ වරද කළා කියන එක කිසිම සාධාරණ සැකයක් ඉතුරු නොවන විදියට ඔප්පු කරන්න ඕන. 100%ක්ම ඔහු විසින් මේ කළ බව ඔප්පු කරන්න ඕන. හැබැයි මහාචාර්ය සිඩ්නි ස්මිත් මහත්තයාගේ වෛද්‍ය සාක්ෂි නිසා වගේම විලියම්ගේ සාක්ෂිවල තිබුණු පරස්පරතා නිසා සතාසිවම් මේක කළාද කියන එක ගැන ලොකු සැකයක් මතුවුණා. අවුරුදු 2කට වඩා වැඩි කාලයක් මේ නඩුව විභාග වුණා. අවසානයේදී ජූරියේ බහුතර තීරණය වුණේ සතාසිවම් නිවැරදිකරු කියන එකයි. ඔහු නිදොස් කොට නිදහස් වුණා. The jury finds the defendant not guilty. මේ නඩුව නිමාවටපත් උනේ ඝාතකයා කවුරුන්ද කියලා ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින්. කොහොම වුණත් මේ නඩුව ඒ කාලේ ශ්‍රී ලංකාව පුරාම ඉතාමත් ජනප්‍රිය වෙලා තිබුණා. ජනමාධ්‍ය වගේම කටකතා වලින් සතාසිවම් වැරදිකරු බවට මිනිස්සුන්ට ඒත්තු ගන්නලා තමයි තිබුණේ. ඒ නිසාම සතාසිවම් නිදහස් කරවීම නිසා නීතිඥ කොලින්නාද්ද සිල්වා මහත්තයා ගැන මිනිසු අප්‍රසාදයෙන් හිටියයි කියලා සඳහන් වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි 1952 වසරේ පැවතුණු මැතිවරණය. එහිදී ඔහු වැල්ලවත්ත ගල්කිස්ස ආසනයට තරඟ කරලා පරාද වුණා. ඒ පරාදයට මේ නඩුවත් බලපාපු බවට ඒ කාලේ රාවයක් තිබුණා. මෘතදේහයේ තිබුණු බංගලාවේ ගරාජයේ වංගෙඩියක් තිබුණා. ඝාතකයෙක් හරියට හොයාගන්න බැරි වුණ නිසා මේ වංගෙඩිය තමයි මිනිමෙරුම කළේ කියලා මිනිස්සු රෙජිනාගේ ඝාතනය වංගෙඩි නඩුව කියලා උපහාසයට ලක් කරන්නත් පටන් ගත්තා.
මේ නඩු තීන්දුව එදා මුළු රටම කම්පනයට පත් කළා. ගොඩාක් අය හිතුවේ සතාසිවම් සල්ලි බලයෙන් නිදහස් වුණා කියලයි. නමුත් නීතිය කියන්නේ හැඟීම් මත පදනම් වෙන දෙයක් නෙමෙයි, සාක්ෂි මත පදනම් වෙන දෙයක්. දැන් අපි බලමු මේ නඩුවෙන් අපිට ගන්න පුළුවන් නීතිමය ආදර්ශ මොනවද කියලා. පළවෙනි දේ තමයි කෙනෙක්ට කොච්චර බරපතල චෝදනාවක් එල්ල වුණත් නීතිය ඉදිරියේ ඔහු වැරදි කරු කරනතුරු නිර්දෝෂී පුද්ගලයෙක්. මෙය presumption of innocence එහෙම නැත්නම් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ විදියට නීති විද්‍යාවේදී හඳුන්වනු ලබනවා. දෙවෙනි දේ තමයි අපරාධයක් විසඳනකොට ඇසින් දුටු සාක්ෂි වලටත් වඩා සමහර අවස්ථාවලදී වෛද්‍ය විද්‍යාත්මක සහ විද්‍යාත්මක සාක්ෂි කොයිතරම් ප්‍රබලද කියන එක. අදටත් ශ්‍රී ලංකාවේ අපරාධ නඩුවලදී මේ සතාසිවම් නඩුව පූර්වාදර්ශයක් විදියට පාවිච්චි කරනවා. ඔබ හිතන්නේ සතාසිවම් ඇත්තටම නිවැරදි කරුද? නැත්නම් නීතියේ තියෙන සිදුරු වලින් ඔහු රිංගුවාද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අපේ රටේ නීතිය, අයිතිවාසිකම් සහ මේ වගේ ඉතිහාසයේ වෙනස් කරපු නඩු තීන්දුව ගැන සරලව දැනගන්න අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් තවත් මේ වගේම කුතුහලයේ පිරුණු නඩු තීන්දුවක් සමග නීතිය පිළිබඳව දැනුමක් ලබා ගන්න ලබන සතියේ හමු වෙමු. සුබ දවසක්. මේ ඒක නෙමෙයි. එත්තටම කවුද ඔය රෙජිනා නෝනෝ මරන්නෙත්තේ? මහදිවම් මහත්තයත් නෙමෙයිලු, විලියම් කොල්ලත් නෙමෙයිලු. මොන යකාද එහෙනම් නොනව මැරුවේ? මොන යකෙක්වත් නෙමෙයි කොල්ලනේ. අර ගැරිජ් එකේ තිබුණු වංගෙඩිය තමයි නෝනව මැරුවේ.